රයිට්. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ඔයාලට තවත් සාර්ථකව මුදල් උපයන්න පුළුවන් සුපිරි ක්‍රමයක් ගැන. ඉතින් මේ ක්‍රමය ගැන කතා කරොත් ඔයාලට මේක කරන්න කිසිම ස්කිල් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. වගේම කිසිම එක්ස්පීරියන්ස් එකක් කිසිම නොලෙජ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අවශ්‍ය වෙන්නේ ඔයාලට මුදල් උපයන්න තියෙන ආසාව සහ කැපවීමම විතරයි. ඉතින් මේකට කොච්චර කාලයක් අවශ්‍ය වෙනවද කිව්වොත් ඩේලි ඔයාලට මේකට ඉන්වෙස්ට් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් දවසට උපරිම පැයක වගේ කාලයක් මේකට යොදාන්න පුළුවන් නම් ඇත්තටම ඔයාලට මේකෙන් මාසෙට ඩොලර් 500ක් 1000ක් වගේ earning එකකට ලේසියෙම යන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට අපි අද වැඩේට use කරන ඔයාලා ගොඩක් දෙනෙක් දන්න freelancing platform එකක් තමයි Fiverr කියන්නේ. Fiverr කියන platform එක හරහා තමයි අපි මේ සම්පූර්ණ මුදල earn කරන්න හදන්නේ. ඉතින් Fiverr කියන platform එකකින් කිසිම skill එකක් නැතුව කිසිම knowledge එකක් නැතුව මුදල් උපයනවා කියද්දී අනිවාර්යයෙන්ම වගේ පුංචි තැතිගැම්මක් ඇති. මොකද්ද මෙයා මේ කියන්න හදන්නේ කියන එක ගැන. ඔව් මේ අද අපි කතා කරන්නේ drop service ගැනවත් එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් ගැනවත් නෙමෙයි. අද අපි කතා කරන්නේ කොහොමද freelancer කෙනෙක් විදිහට වැඩ කරලා මුදල් උපයන්න කියන එක තමයි කතා කරන්න යන්නේ. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එක ඇදදී නැතුව එහෙනම් අපි වීඩියෝ එක ගිහලා බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් හරි ඔයාලට මම මේකෙදි මුලින්ම කරන්න ඕනේ ස්ටෙප් එක පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ Fiverr ගැන පොඩ්ඩක් බේසික් දේවල් ඔයාලා ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් Fiverr වල බේසික් දේවල් කිව්වම කොහොමද Fiverr එකේ account එකක් setup කරගන්නේ, කොහොමද හරියටම profile එකක් setup කරගන්නේ, කොහොමද Fiverr එකේ gig එකක් දාගන්නේ වගේ බේසික් concepts ටික ඔයාලා ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම කියන්නම් කොහොමද ඔයාලා Fiverr ගැන බේසික් knowledge එක අරගන්නේ freely කියන එක. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ YouTube එකට එන්න. YouTube එකට ඇවිල්ලා ගහන්න Fiverr free courses සිංහල කියලා ගහුවනම් ඔයාලට ඕන තරම් resources බලා ගන්න පුළුවන් YouTube platform එකම තුන. ඉතින් මෙන්න මේ playlist එකට ගියත් ඔයාලට ඔක්කොම theory ටික cover කරගන්න පුළුවන් හැම concept එකක්ම වගේ මේකේ හරහා ඔයාලට cover කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් හරි මේකෙන් ඔයාලා ඒ ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ මේකේ gig එකක් දාන්න ඕනේ. ඉතින් gig එකක් දාන්නේ මොන skill එකක්ද කියන එක තමයි දැන් ඔයාලා අනිවාර්යයෙන්ම කල්පනා කරන්න ඇත්තේ. ඔයාලා දාන්න ඕනේ ගොඩක් දිනට මේ වෙනකොට වැදගත් වෙන සහ 2025 වෙනකොට ගොඩක් දිනෙකට ඉල්ලුම තියෙන මෙන්න මේ search engine optimization එහෙම නැත්නම් SEO කියලා අපි හඳුන්වන සර්විස් එක යටතේ තමයි ඔයා මේ gig එක publish කරන්න ඕනේ. ඉතින් මොකද්ද මේ search engine optimization කියන්නේ මොකද්ද කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් ඔයා Google එකට ඇවිල්ලා මොකක් හරි site එකක් search කරොත් example එකක් විදිහට මම ගොඩක් දිනක් site එකක් විදිහට use කරන get into PC එක මම ඔයාලට මේ විදිහට search කරලා පෙන්නන්නම්. ඉතින් get into PC කියලා මම Google එකේ search කරාම ඔයාලට බලා ගන්නප get into PC යටතේ sites ගොඩක් මේ විදිහට suggest කරනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ වෙනකොට ලෝකේ එකම නමින් වෙබ්සයිට්ස් ගණනාවක් තියෙනවා. ඒ විදිහට අපි මොකක් හරි keywords එකක් Google එකේ search කරොත් එතකොට මෙන්න මේ විදි පිළිවෙලකට තමයි මේ වෙබ්සයිට් එක suggest කරන්නේ. ඉතින් මේ අතරිනුත් මෙන්න මේ විදි උඩටම මේ site එක ගේන්න වැදගත් වෙන එකක් තමයි මේ SEO කියලා හඳුන්වන්නේ. ඉතින් එතකොට අපිට පුළුවන් මේකේ ඇතුලෙන් වෙබ්සයිට් එක ඇතුලේ ඔප්ටිමයිසේෂන් සහ එතකොට මේකට keywords tags වගේ දේවල් use කරලා අපිට පුළුවන් මේ result එකේ උඩටම ඒ අදාළ වෙබ්සයිට් එක අරගන්න. එහෙම නැත්නම් අපි තවත් platform එකක් පැත්තට ගියොත් YouTube එකට ගියත් මේ විදිහටම අපිට SEO පැත්ත බලා ගන්න පුළුවන්. ඉතින් අපි YouTube එකට ගිහලා මේ විදිහට කලින් කතා කරද්ද Fiverr කියලා search කරත් ඉතින් ඒ විදිහටත් එන්නේ videos පහලට තමයි අපිට එන්නේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට මේ SEO කිරීම හරහා අපිට හැකියාවක් තියෙනවා මෙන්න මේ videos ටිකෙන් ටික මේ result එකේ උඩට අරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපි සරලවම මේ SEO කරනවා කියලා කියන්නේ. ඉතින් දැන් ඔයාලා හිතන ඇති මේ විදිහේ gig එකක් දැම්මට බෑනේ මට SEO ගැන කිසිම knowledge එකක් නැහෙනි කියන එක ගැන. හරි ඒකට කරන්න තියෙන පුංචි simple දෙයයි. ඉතින් මම ඔයාලට තවත් platform එකක් පැහැදිලි කරලා දෙන්න. ඔයාලට අඩුවට SEO expert කෙනෙක් free අඩු මුදලකට හය කරන්න පුළුවන් ගොඩක් හොඳ තවත් freelancing platform එකක්. ඉතින් දැන් ඔයාලට ටිකක් පැහැදිලි වෙනවා ඇති මම මොකද්ද මේ කියන process එක කියලා. ඔයාලා කරන්න ඕනේ අඩුවට හය කරන්න පුළුවන් SEO expert ලා ඉන්න freelancing platform එකෙන් ඔයාලා අඩුවට කෙනෙක් හය කරලා මේකෙන් එන order එක ඔයාලා complete කරන්න ඕනේ NA expert ගේ ලබා දීලා. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේ project එක යාත් එක්ක share කරගන්නේ කොහොමද ඊට පස්සේ මේක ආපහු මෙයාට deliver කරගෙන කොහොමද ඔයාලා මේ සල්ලි බැලන්ස් කරගන්න කියන එක. ඉතින් ඔයාලට මම මුලින්ම පැහැදිලි කරලා දෙන්න මොකක්ද site එක කියලා. ඉතින් මේ site එකේ නම තමයි SEO clicker කියන්නේ. ඉතින් Google එකට ඇවිල්ලා ඔයාලට SEO clicker කියලා ගැහුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට SEO expert ලා ඉන්න freelancing platform එකක් තියෙනවා. ඉතින් මේකදී ඔයාලට ගොඩක් අඩු මුදලට SEO expert කෙනෙක් hire කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම example එකක් විදිහට ඔයාලට Fiverr එකෙත් SEO කියලා මම මේ විදිහට search කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ SEO expert ලා ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදි ප්‍රමාණයක් ඔයාලට ඉන්නවා බලා ගන්න පුළුවන්.
ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට 99000ක් වගේ තමයි ප්‍රමාණයකින්. ඉතින් ඔයාලා එහෙම නැතුව ආපහු ස්කිල් එකක් හදාගෙන ට්‍රැඩිෂනල් ක්‍රමයට ඔයාලා මේ 5 එකේ වැඩ කරන්න යනවා නම් ඔයාලා අඩුම තරමේ ලෝගෝ ඩිසයිනින් එකක් දේසි විදිහකට පුරුදු වෙන්න අවශ්‍යයි. ඉතින් ලෝගෝ ඩිසයිනින් වගේ සයිඩ් හසල් එකකට ඔයාලට මේ වෙනකොට එන්ටර් වෙනකොට ගොඩාක් කම්පිටිෂන් එක වැඩි. මට මතක විදිහට available මේ වෙනකොට ගිග්ස් ලක්ෂ 2ක වගේ ප්‍රමාණයක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ක්‍රමය ගොඩක් සාර්ථකව ඔයාලට මුදල් උපයන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් හරි ඔයාලට තියන්නෙත් මේ විදිහට මම කියපු විදිහට YouTube එක හරහා Fiverr ගැන ඉගෙනගෙන ඔයාලට තියෙන මේ විදිහට SEO සම්බන්ධව gig එකක් publish කරගන්න. ඉතින් මේ විදිහට publish කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ තියෙන techniques පාවිච්චි කරලා ඔයාගේ gig එක rank කරගන්න first page එකටම. ඉතින් rank කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලට මාසෙක ඇතුළත ඔයාගේ first order එක ඔයාලට අරගන්න පුළුවන්. මොකද මේකේ තියෙන competition එකේ තියෙන තත්ත්වයක් එක්ක. ඉතින් හරි ඔයාලට මේ විදිහේ order එකක් ආවට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඒ order එකේ තියෙන details අනුව. example එකක් විදිහට සමහරක් විට ඔයා දාන gig එකකට ඔයාට එන්න පුළුවන් website එකක් SEO කරන්න. එහෙම නැත්නම් video එකක් SEO කරන්න. නැත්නම් Facebook post එකක් SEO කරන්න වගේ දේවල් එන්න පුළුවන්. ඔයා හිතන්න example එකක් විදිහට ඔයාට ආවේ YouTube video එකක් එහෙම නැත්නම් YouTube channel එකක් වගේ එකක් SEO කරගන්න කියලා. ඔයා කරන්න ඕනේ මේ විදිහට SEO clicker site එකට ඇවිල්ලා ඔයාලට ගැලපෙන ඔයාලගේ budget එකට ගැලපෙන ඔයා කෙනෙක් expert කෙනෙක් මෙතන select කරගන්න ඕනේ. ඉතින් එතනදී මතක තියාගන්න මෙතනින් ඔයාලා select කරගන්න ඕනේ මෙන්න මේ වගේ ගානට profit එකක් තියෙන විදිහට. example එකක් විදිහට හිතන්න මේ gig එක නම් ඔයාගේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට එතකොට මේ order එකක් ලැබෙන්නේ $20 ගාන කියලා. ඉතින් ඔයාලට profit එකක් තියෙන්න නම් අඩුම ඔයා මේ SEO clicker කියන site එකෙන් කෙනෙක් hire කරන්න $10කටවත් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා මේක $20 ගානේ නම් ඔයාලට මේ order එක ආවේ ඔයාලට පුළුවන් මෙන්න මේකේ නම hire කරන්න $5 ගානේ. එතකොට ඔයාලට $15ක profit එකක් මෙතනින් තියාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට එයාගේ project එක ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන මේ project එකේ details ඒ documents අදාළ සියලුම දේවල් ඔයාලට මෙන්න මේ expert එහෙම නැත්නම් මේ SEO freelancer ට ලබා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ලබා දුන්නාට පස්සේ මෙයා ගාන්ට ඒ වැඩ ටික කරලා දීලා ඔයාලට ආපහු ඒකේ project එක දුන්නාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක ඔයාලට ආපහු මෙයාට deliver කරන්න තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට මම සරලව මේ process එක explain කරලා දුන්නාට තවත් මේකේ වැදගත් දේවල් ටිකක් තියෙනවා ඔයා සලකා බලන්න ඕනේ. ඉතින් ඒවත් මම මොනවද කියන එක මෙතනදී mention කරන්න. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම දන්නවා අපිට 5 එකේ ගත්තාම order එකක් එන්නේ යම්කිසි time range එක example එකක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ seller එක නම් මෙන්න මේ විදිහට basic එක එන්නේ 7 day delivery යටතේ standard එක 10 days ඒ වගේම premium එක ඔයාලට බලා ගන්න පුළුවන් 30 days යටතේ තමයි මේ විදිහට time range වල තමයි යාගේ orders ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මේ විදිහට SEO clicker එකෙන් select කරගද්දී ඔයා මෙතන බලන්න ඕනේ යාගේ deliver කරන්න කොච්චර වෙලාවක් එයා ගන්නවද කියන එක. ඉතින් example එකක් විදිහට මේක නම් ඔයාගේ gig එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට basic එකෙන් ආවත් 7 day වෙනකන් තියෙන ඔයාලට මේක deliver කරන්න. මෙයා දවස් දෙකක් ඇතුළත එයාගේ order එක deliver කරනවා කියලා එයා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට එන්නේ කරුණුත් අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයා මේ විදිහට මෙතනින් 5 එකෙන් එන order එක SEO clicker එකේ ඉන්න කෙනෙක්ට order එක ලබා දුන්නට මාදි අනිවාර්යයෙන් මේක ගැන message කරලා ඒක ගැන updates දැනගන්න. එතකොට updates අහගෙන ඔයාලට පුළුවන් ආපහු නැවත මේ විදිහට හරි ඒ විදිහට ඔයාලට පුළුවන් SEO clicker එකේ කෙනා ඔයා hire කරපු කෙනාගෙන් updates දැනගෙන ඔයාලට 5 එකේ ලබා දුන්න client ඒ updates දැනුවත් කරලා ඔයාලට පුළුවන් එතකොට මේ conversation එක හරි විදිහට කරගෙන යන්න. ඉතින් ওই විදිහට ඔයාලා මේ process එක කරගෙන අවසානයේ ඔයාලට ලැබෙන project එක ඔයාලට පුළුවන් නැවත 5 එකේ ඉන්න client ඔයාලට මේක deliver කරලා ඔයාලට order එකට අදාළ balance එක ලබා ගන්න හැකියාවක් තියෙන. ඉතින් ඔන්න ඔය එක හරහා කරොත් ඔයාලට 5 එක හරහා කිසිම skill එකක් නැතුව හොඳ ගාණක් මාසෙට earn කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක ගොඩක් අය කරන ක්‍රමයක්. හැබැයි ගොඩක් දෙනෙක් මේක share කරගන්නේ නැහැ. මොකද එයාලට තියෙන value එක අඩු වෙන නිසා. ඉතින් මමත් මේක personally try කරලා තියෙන මේක ගොඩක් සාර්ථක වෙලා තියෙන. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා try කරලා බලන්න. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් කියන්න ඕනේ මේක ඔයාලා SEO කියන side hustle එකට විතරක් නෙමෙයි logo designing එහෙම නැත්නම් web designing වගේ ඕනම දෙයකට ඔයාලට මේක try කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් එතනදී ඔයාලට ගැටලුවක් නැති. එතකොට මම SEO clicker වගේ වෙනත් site එකක් කොහොමද හොයාගන්නේ කියන එක ගැන. ඉතින් ඔයාලා දන්නවා මේ විදිහට මේ වෙනකොට freelancing platform වල හරහා විතරක් නෙමෙයි අපිට local sub orders කරන අයත් මේ වෙනකොට අපිට බලා ගන්න. ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනෙක් ඉන්න projects නැතුව මේ විදිහට skill එක තියෙන. ඉතින් ඔයාලට පුළුවන් 5 එකෙන් order එක අරගෙන යාලට හරහා අඩු මුදලට කරගෙන ඔයාලට ලාභයක් තියාගෙන මේක නැවතත් client deliver කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් වෙනස් විදිහට කල්පනා කරලා try කරොත් අනිවාර්යයෙන්ම මේක හරහා සාර්ථක වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් හරි එහෙනම් මම හිතනවා අද වීඩියෝ එකෙන් කතා කරපු මේ සල්ලි හොයන process එක ඔයාලට හොඳටම තේරෙන්න ඇති සහ අනිවාර්යයෙන්ම හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම අනිවාර්යෙන් මේවා ඔයාලට निराකරණය කරලා දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. එහෙනම් මම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.